හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න අද උදෙන්ම අපි දෙන්න පොඩි රවුමක් යන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න දැන් අපි බස් ස්ටෑන්ඩ් එක ගාවට ඇවිල්ලා තියෙන්නේ. තව බස් එකට නම් තව වෙලා තියෙනවා. අපි දෙන්න ඉතින් බස් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. ලියා නම් එක තැනක ඉන්නේ නෑ. බස් එකේ නිකන් නඩනට තමයි ඉන්නේ. බස් ස්ටෑන්ඩ් එකේ බස් එකේ එන ටයිම් එක වෙනම මෙතන දාලා තියෙනවා. අපි නම් Google Map එකෙන් බලාගෙන තමයි එන්නේ. මැප් එකේ පෙන්නනවා බස් එක දැන් කොතනද තියෙන්නේ කියලා. ඔන්න අපේ බස් එක එනවා. හරියටම වෙලාවට බස් එක ආවා. අපිත් එක්ක තව කට්ටියක් හිටියා බස් එකට නගින්න. මට මෙතන නම් හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. අපිට මෙතන තියෙනවා Opel කාඩ් එකක්. ඒ කාඩ් එක ටැප් කරන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි දෙන්න ඇතුළට ගියා. ලියාට පිටිපස්සටම යන්න ඕනේ කියලා කිව්වා. මේ තියෙන බස් එකේ ඇතුළ ගොඩක් අය හිටියේ නෑ උදේ හින්දා. ඔන්න අපි දැන් බස් එකෙන් බහින ළඟයි. මේ තියෙන ස්ටේෂන් එක බ්ලැක් ටවුන් ස්ටේෂන් එකයි බස් ස්ටෑන්ඩ් එකයි එකම තැන තියෙන්නේ. අපි එතනින් බැහැලා තමයි shopping center එකට යන්න තියෙන්නේ. අපි බස් එකෙන් බහිනකොට ආයෙ කාඩ් එක ටැප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්න අපි දෙන්නට මෙතනින් පඩිපෙළක් තිබුණා. ඒ පඩිපෙළේ ගිහිල්ලා කෙලින්ම යන්න තියෙන shopping center එකට. මේ තියෙන්නේ අපි ආපු බස් එක. ඔන්න අපි දෙන දැන් උඩින් නැගලා යනවා shopping center එක තියෙන තැනට. මේ තියෙන්නේ වෙස් පොයින්ට් එක. බ්ලැක් ටවුන් වෙස් පොයින්ට් එක තමයි මේක shopping center එකක්. මේ අපි කෙලින්ම යන්නේ second floor එකට. අපි හැබැයි first floor එකට තමයි යන්න ඕනේ. අපි දැන් මෙතනින් ඇතුළට යනවා. අද මේ ඇවිදින්න යන්නේ අපි දෙන්න විතරයිනේ. තාත්ති අද වැඩ දවසක්. ඉතින් ලියාවත් එක්කන් ආවා අද මෙතන shopping center එකේ පොඩි බබාලගේ event එකක් තියෙනවා. ඒකට අපි දෙන්න හිටියේ second floor එකේනේ. ඔන්න උඩින් ඉඳන් බලනකොට මේක පටන් අරන්. දැන් ඉතින් අපි දෙන්න යනවා පල්ලෙහාට first floor එකේනේ මේක තියෙනවා කිව්වේ. ඔන්න අපි දැන් ඒක තියෙන තැනට ඇවිත් තියෙන්නේ. මෙතනින් එන්ට්‍රන්ස් වෙන්දි බබාලට දෙනවා පොඩි ප්ලේට් එකකුයි තව බූල් වගේ ටිකකුයි. ඒකෙන් ක්‍රාෆ්ට් වැඩක් කරන්න තමයි යාලට දෙන්නේ. මේගොල්ලන්ට ජෙලිෆිෂ් කෙනෙක්ව තමයි හදන්න කියන්නේ. පේන ලියාන තනියම ඔන්න කරනවා. එතන හැමෝටම ටේබල් එකේ තියලා තියෙනවා කලර්ස් එතකොට ග්ලූ. ඒගොල්ලෝ ෂෙයා කරගෙන තමයි මේක කරන්න ඕනේ. ලියාට ඉතින් මං කියා දෙනවා මෙතන මේක අඳින්න එහෙම කියලා. කොහොම හරි යා ලස්සනට වැඩේ කරා. ඔයගොල්ලෝ බලන් ඉන්නකෝ අන්තිම වෙනකම්. මේක පෙන්න beautiful let's go now. ඔන්න ඒක හදලා ඉවරුණාට පස්සේ මෙතන තව සයන්ස් එක්ස්පෙරිමන්ට් වගේක් කරා. අපි ඒ ටිකක් චුට්ටක් බලලා ආයෙ ගියා second floor එකට. අපි දැන් මේ ආයේ ඉන්නේ second floor එකේනේ. එතනත් හදලා තිබුණා චුටි බබාලට සෙල්ලම් කරන්න තැනක්. අපි දැන් එතනට ආවා. එතන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ තමයි අපිට යන්න පුළුවන්. ඔන්න දැන් තමයි ලියානගේ වටේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ලියාන තව බබාලා කට්ටියක් එක තමයි ඇතුළට යන්නේ. ඔයාලට බලන්න පුළුවන් ලියානම් මෙතන ඇති වෙන්න සෙල්ලම් කරලා නටලා තමයි එළියට ආවේ.
ඔන්න දැන් ලියානගේ ටයිම් එක ඉවරයි. දැන් ඒගොල්ලෝ එළියට එනවා. ඊට පස්සේ ආයෙත් වෙන බබාලා වගේක් තමයි යන්නේ. ඔන්න දැන් අපි දෙන්න එළියට ආවට පස්සේ තව සෙල්ලම් කරන දණක් දැක්කා. අද ලියාන නම් ඇති වෙන්න සෙල්ලම් කරනවා. හැබැයි කරදර කරේ නෑ. good girl කෙනෙක් වගේ හිටියා. ඔන්න ඉතින් එයා තනියම ගිහිල්ලා යාම සෙරප්පුත් ගලවගෙන තමයි එහෙන උනන්දුවෙන් වැඩ ටික කරගන්නේ. හැමදාම ඉතින් අපිට මෙහෙම එන්න වෙන්නෙත් නෑනේ. ඒ හින්දා ඉතින් අද එයාගේ දවස එයා උපරිම එන්ජොයි කරනවා. ඔන්න එතනත් සෙල්ලම් කරලා අපි දෙන්නා shopping mall එක ඇතුලේ තව පොඩ්ඩක් ඇවිද්දා. ඔය ඇවිදිනකොට එක තැනක පොඩි ස්ටෝල් එකක් දාගෙන ෆොටෝ ෂූට් කරනවා. අපි එනකොට තව බබෙක්ගේ කර හිටියේ. අපි ඔතනින් යනකොට ඔන්න ලියාටත් කතා කරා. මෙයාලා මේ ෆොටෝ ෂූට් එක ෆ්‍රී තමා කරනවා කිව්වේ. ඒගොල්ලෝ මෙතනින් යන බබාලව සිලෙක්ට් කරලා ඒගොල්ලොන්ගේ ෂූට් එකක් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඩේට් එකක් දෙනවා. අපිට ගිහිල්ලා ෆොටෝ එකක් සිලෙක්ට් කරලා ඒක ඒගොල්ලොන්ගෙන් print එකක් ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනත් ටිකක් වෙලා හිටියා. ලියානා ෂෝක් එකට හිටියා. මම නම් හිතුවේ නෑ ඉඳී කියලා. ඒගොල්ලෝ කියන විදියට ෂෝක් එකට හිටියා. ඒ ඉඳලා ඉතින් අපි ඔතනත් කරලා අපි දෙන්නා ඊට පස්සේ ආපහු එළියට ආවා. ඔන්න අපි දෙන්න shopping center එකකින් එළියට ඇවිල්ලා මේ යන්නේ Kmart එකට. මොකද අද මෙයා good girl කෙනෙක් වගේ හිටියේ හින්දා මෙයාට කලින් ඉඳන් play doh එකක් ඕන කිව්වා. ඉතින් මං අද මේ ලියාව එක්කයි යන්නේ. එයාට play doh එකක් අරන් දෙන්න. play මේක හැදිනේද ඔයාට? විතරක් හැදිනේ. ඕක විතරක් හැදිනේ. තව මොනවද ඕනේ? Let's go now. Ten. ලස්සනයිද? ඒකට ඒව ගන්නේ නැහැ. Let's go මේ තව කට්ටිය එනවා. Yeah. ඔන්න දැක්කනේ එකපාර හිත නතර වෙන්නේ වෙන තැන්වල. අද යාම තමයි තනියෙන් බිල් කරන්නේ. බිල් කරලා ඔක්කොම කරන්නේ එයා තමයි. අද එයාගේ දවසනේ. බිල් එක චෙක් කරන එක යාට පෙන්නන්න ඕනේ. ඔන්න ලියානගේ දවස මෙතනින් ඉවර වෙන්න යන්නේ. තාත්ති එන්නම් කියලා කිව්වනේ අපිව ගෙදරට දාන්න. ඔන්න තාත්ති ආව අපිව ගන්න. එහෙනම් අපි ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම thank you අපිත් එක්ක හිටියට. bye. Thank you for watching Liana's video.